Hello everyone. ඉතින් කාලෙකින් මට ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරන්න බැරි වුණා මගේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක. ඉතින් අලුත් තැනක ඉඳගෙන අලුත් විදියට ඔයගොල්ලන්ට වීඩියෝ සීරීස් එකක් කරන්න හිතාගෙන ඉන්නේ. මම මගේ ලොකේෂන් එක චේන්ජ් කරා. ඔයගොල්ලන්ට පේනවා ඇති බෑග්ග්‍රවුන්ඩ් එක මගේ කලින් සැලේ එක නෙවෙයි දැන්. අමුතුම ලොකේෂන් එකක් හරිම ලස්සන තැනක්. මම ඒකත් ඔයගොල්ලන්ට පෙන්වන්නම් ළඟදීම. ඉතින් පුංචි දෙයක් අද අපි ඉගෙන ගමු. අපි කොහොමද ගෙස් කෙනෙක්ට වයින් එකක් රෙකමන්ඩ් කරන්නේ කොන්ෆිඩන්ට්ලි හිටගන්නේ කියලා. ඉතින් වයින් එකක් සජෙස්ට් කරන්න යද්දි පළවෙනිම දේ ඔයගොල්ලෝගේ මෙනු එක ඔයගොල්ලෝ by heart දැනගන්න ඕන. උදාහරණයක් විදිහට කොච්චර wine by the glass ප්‍රමාණයක් ඔයගොල්ලෝගේ තියෙනවද? සමහරට sparkling wine එකකින් start වෙලා rosé wine ඊට පස්සේ white wine ඊට පස්සේ followed by red wine. මෙතෙන්දී ඔයගොල්ලෝ දැනගන්න ඕන ඔයගොල්ලෝගේ sparkling wine category එකේ ඔයගොල්ලෝගේ prosecco එකක් තියෙන්න පුළුවන්, champagne එකක් තියෙන්න පුළුවන්, ඊට පස්සේ white wine දෙක තුනක් sauvignon blanc, pinot grigio common wines ඒත් එක්කම Chardonnay rosé wine maybe ඔයගොල්ලෝගේ list එකේ එකක් හෝ දෙකක් තියෙන්න පුළුවන්. ඒත් එක්කම red wine වලට විශේෂයෙන්ම පොඩි effect එකක් දාරන්න ඕන. red wine වර්ග 3ක් හෝ 4ක් ඔයගොල්ලෝගේ list එකේ තියෙනවා නම් ගොඩක් වටිනවා. ඉතින් red wine එකක් suggest කරන්න යද්දි medium body, full body, light body මෙන්න මේ වගේ categorizations වලට ඔයගොල්ලෝ කඩා ගන්න. උදාහරණයක් විදිහට පිරිනෝවා එකක් තියෙනවා නම් ගෙස් කෙනෙක් යහුවොත් light body red wine එකක් මට කියලා කෙලින්ම පිරිනෝවා එකක් ඔයගොල්ලන්ට සජෙස්ට් කරන්න පුළුවන්. ගෙස් කෙනෙක් medium body wine එකක් යහුවොත් ඔයගොල්ලෝගේ මොනවා හරි Merlot style blend එකක් Chianti Classico වගේ Sangiovese වලින් හදන wine එකක් තියෙනවා නම් medium body වලට ඔයගොල්ලන්ට දෙන්න පුළුවන්. full body style කිව්වොත් heavy Cabernet Sauvignon එකක් Napa වලින් වගේ එන ඊට පස්සේ Bordeaux blend එකක් මේ වගේ වයින් එකක් full body category එකට Shiraz especially high in alcohol ගෙන්න පුළුවන්. ඉතින් අන්න එකේ හින්දා වයින් එකක් සජෙස්ට් කරන්න යද්දී මනසට ගන්න මොනවද ඔයගොල්ලෝගේ වයින් මෙනු එකේ තියෙන්නේ by heart ඒක practice කරන්න තනියම කියවන්න තනියම ඔයගොල්ලෝ ගෙස් කෙනෙක් එක්ක කතා කරනවා වගේ මිර එකක් ඉස්සරහට ගිහිල්ලා කතා කරන්න. Okay, I have a wine starting with the champagne. We have 2 champagnes, we have 1 prosecco, and also we have 2 rosé wines coming from Côte de France, whatever your menu presented. And we do have a white wine starting with maybe Sauvignon Blanc, Chardonnay, Pinot Grigio, and moving forward we have options of red wine as well. ඉතින් අන්න එහෙම කතා කරද්දී ගෙස්ට් ඔයගොල්ලෝගේ කොන්ෆිඩන්ට් එක තේරෙනවා. ඔයගොල්ලෝ වයින් ගැන යම්කිසි දෙයක් දන්නවා කියන එක අඟවන්න. එතකොට ගෙස්ට් කෙනෙක් ගොඩක් දුරට ඔයගොල්ලොන්ට කරදර කරන්නේ නැහැ. ඒත් එක්කම ඔයාලගේ දෙනුමට ඒක ගොඩක් වටිනවා. ඉතින් අපි ඒක ඉගෙන ගමු ඉදිරියේදී. මේක ඔයගොල්ලොන්ට ගොඩක් වටී කියලා මම හිතනවා. cheers එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you.